සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. අද මගේ ඉන්ඩෝ ප්ලාන්ට් එක මම වතුර දාලා ඒකේ පරිවිච්ච පොළ කපලා අද සාත්තු කරා. ඉතින් මට ඒ ටිකත් එක්ක වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම මල් සේල් දෙකක් කරා. ඒ සේල් වලින් මල් ගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ ජොබ් එක මල් සේල් කරන එක නෙවෙයි. මගේ ජොබ් එක මොකක්ද කියලා මම පස්සේ කියන්නම්. මම ප්ලාන්ට් හදන්නේ හොබි එකක් වශයෙන්. ඉතින් ඒ ප්ලාන්ට් හදලා සමහරක් අය දැක්කහම ඒ වගේ පැල ඉල්ලනවා. ඒ හින්දා මට වැඩි පැල තියෙන වගේ පැල වෙන් කරලා අයින් කරලා මං තියලා තිබ්බා. ඉතින් ඒ වයින් තමයි මං සේල් එක කරේ. මොකද මේ මං ප්ලාන්ට් ගෙන්නනවා. සේල් කරන අයගෙන් මං ප්ලාන්ට් ගෙන්නනවා. මොකද මගේ තියෙන කලෙක්ෂන් එක මට වැඩි කරගන්න ඕන හින්දා මා ගාව නැති වෙරයිටිස් මං සේල් කරන අයගෙන් ගෙන්නනවා. ඉතින් ඒකට පොඩි සපෝට් එකක් විදිහට මට හිතුණා මා ගාව තියෙන පැල ටික සේල් කරලා සපෝට් එකක් ගන්න ඕන කියලා. ඒ හින්දා මම මල් සේල් දෙකක් කරා. ඉස්සරහට මම මල් සේල් කරන්න හිතාගෙන ඉන්නවා. ඔයාලා මාව subscribe කරලා තියාගන්න. මගෙන් පැල ඕන අය. එතකොට notification එක ඔයාලට එයි. පැල ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇග්ලෝනිමා එකක්. මං ඉන්ඩෝ මේ තියෙන මෙතන ඔක්කොම තියෙන ප්ලාන්ට් මං ඉන්ඩෝ තියලා තියෙන ටික. මේ හැම ප්ලාන්ට් එකකම ප්ලාන්ට් තියෙනවා මං එළියේ. මේක ඇග්ලෝනිමා එකක්. මේක හරිම ලස්සනයි. මාරම ලස්සනයි. මම මාර ආසයි මේකට. මේවා එළියේ තියෙනවට වඩා සාමාන්‍යයෙන් ඇතුලේ තිබ්බහම මාරම ක්වොලිටියක් තියෙනවා. මේක එතකොට ස්පයිඩර් ප්ලාන්ට් එකක්. මේක ඇග්ලෝනිමා. මේ තියෙන ඇග්ලෝනිමා එකක්. මේක නම් මම රීපෝට් කරා. ඒ හින්දා චූට්ටක් විතර අවුල් ගිහිල්ලා තියෙන්නේ. සින්ගෝනියම්. මේ කැක්ටස් එකක්. සාත්තු ගොඩාක් අඩුවෙන් කරන්න ඕන ප්ලාන්ට් එකක්. අවුවට හොඳට ඔරොත්තු දෙනවා. මම තියලා තියෙන ඉන්ඩෝ. උන්ට වතුර දාන්න ඕනේ සාමාන්‍ය සතියකට එක දවසක් වගේ නැත්තම් කුණු වෙනවා. කැක්ටස්. එතකොට මෙතන තියෙන්නේ පෝතෝස් මනි ප්ලාන්ට් කියලා තියෙනවා. මේ තියෙන ගෝල්ඩන් පෝතෝස් එක. මේක වැලක් පල්ලෙහාට ලොකුවට වැක්කිරෙන්න වැලක් තියෙන්නේ. මේවා මම තියලා තියෙන්නේ කොතනද කියලා පස්සේ මම ෂෝට් වීඩියෝ එකකින් පෙන්නන්නම්. මේකත් පෝතෝස් එක. මේක නම් ලස්සනට පිරෙන්න හැදිලා තිබ්බා. මාරම ලස්සනට. මේක මම දවසක් වහිද්දි අවසෙලියට දැම්මා. පහුවදා අපි ගමනක් යන්න හිටියා යාපනේ. මට හින්දා ඇතුළට දාගන්න ටයිම් එකක් තිබ්බේ නෑ. අපි දවස් 3ක් යාපනේ ගියා. ගිහින් එනකොට අවුවට පිච්චිලා. ඔක්කොම පිච්චිලා තිබ්බේ. ගොඩාක් පැල ඉන්ඩෝ තියලා එළියට දාපු පැල ගොඩාක් පිච්චිලා තිබ්බා. බලන්න මම මේක හදලා තියෙන්නේ පොල් එල්ලක. මේක මම එල්ලන්න හදලා තියෙන්නේ. එතකොට මේක මම හිතන්නේ මේ වර්ගයට කියන්නේ ලකි ප්ලාන්ට්. මේ ලකි ප්ලාන්ට් එක මට මේ වර්ගේ නෑ. මේක මම ගෙදරකින් ඉල්ලගෙන ආවිල්ලා කොළ දෙකක් කපලා දාලා තියෙන්නේ. මේකේ නෝට මුල් දැන් මම දැක්කා මුල් ඇවිත් තියෙනවා. මුල් දෙකක් ඇවිත් තිබ්බ මේකේ. මේ ඇග්ලෝනිමා එකක්. මේකත් මාරම ලස්සනයි.
ගොඩාක් වටින වර්ග නෙවෙයි. වටින වර්ග නෙවෙයි වුණාට ඒවට අමුතුම කියන්නේ මාරම ලස්සනක් තියෙනවා. ඒ කියන්නේ වටිනාකම වැඩි වෙනවා. ඒක හදන විදිහත් එක්ක. මේකත් අර මේ කිරි ගහක් කියන්නේ මේක මේ කඩපුවාම මේ කිරි වගේ එනවා. මේකත් මං ගෙදරක හදලා තියෙනවා, ඇතුලේ හදලා තියෙනවා. දැකලා ඉල්ලන් ආවේ. පොඩි අතු කෑල්ල. මේක මේ කපලා තමයි මේ බුෂ් එක වගේ ලස්සනට හදලා තියෙන්නේ. මේක මාරම ලස්සනයි. මේ ඇතුලේ තිබ්බහම මේ අනික ඇග්ලෝනිමා එක මම ගොඩක් ඇතුලේ තියලා තියෙන්නේ මේ කොළ පාටට හුරුචාක. ඇග්ලෝනිමා වර්ග තියෙනවා, පාට තියෙන ඒවා. ඒවා ඔක්කොම එළියේ තමයි තියලා තියෙන්නේ. මේ පිලෝ එකක්. මේ පිලෝ එක මේ ගොඩක් ලොකුවට හැදෙනවා. මේකත් ලස්සනයි. මම එළියේ තිබිලා තමයි ඇතුළට ගත්තේ. සැන්සවේරියා ගන්න. මේකත් මේ චූටි ස්පයිඩර් ප්ලාන්ට් චූටි පැලයක්. මේක ග්‍රාස් එකක්. මේක නම දන්නේ නැහැ. මේකත් ලස්සනයි. ලස්සන විසිතුරු පත්‍රයක් තියෙන්නේ. මේකෙත් පෙර කොට තියෙනවා මාගාව. එතකොට සැන්ඩ්‍රියානා. මේ තියෙන සැන්ඩ්‍රියානා ලකි බැම්බු කියලාත් කියනවා මං හිතන්නේ. මේ තියෙන්නේ සැන්ඩ්‍රියානා එක වර්ගයක්. කොළ පාට, ලා කොළ පාට එකේ තද කොළ පාටින් සුදු පාටින් වගේ ඉරි යනවා. එතකොට මේකත් මේ අර මං කීවේ අර එළියට දාලා තිබිලා මේ තියෙන්නේ ඒ වගේ මේ පිච්චිච්ච මේකේ ගොඩ ලස්සනට තිබ්බ මේකත්. මේක ඔක්කොම කොළ පිච්චිලා මෙයා වෙලා තියෙන්නේ. මේ තව එකක් සැන්ඩ්‍රියානා වල තව වර්ගයක්. මේකේ වටේට තමයි සුදු පාට ලයින් එකක් යන්නේ. කොළ පාට, දද කොළ පාට කොලේ ලයින් එක යනවා. මේ කොලේ දෙපැත්තෙම සුදු පාටට. එතකොට මේක ගන්න. මේක මම හදලා තියෙන්නේ පොල් ගෙඩියක. ලස්සනයි ඒක. මේකට මම දාලා තියෙනවා වර්ග 3කින්. සැන්ඩ්‍රියානා වර්ග 3කින් දාලා තියෙනවා. මේ තියෙන මැද කොළ පාට වටේට සුදු ලයින් එක යන එක. මේ තියෙන ලා කොළ පාට එක. එතකොට මේකත් වෙනස්. මේකට අරකේ මේ කොලේ යන්නේ වටේන්නේ ලයින් එක. මේකේ මැද ඉරක් යන්නේ තද කොළ පාට. මේ වර්ග 3න්ම මේ පොල් ගෙඩියට තමයි මේක මේ හදලා තියෙන්නේ. ඉන්ඩෝ තියන්න හොඳම පැලයක් මේ. හොඳට හදාගන්න පුළුවන් ලස්සනට. මාගාව වර්ග 4ක් තියෙනවා. සැන්ඩ්‍රියානා වර්ග 4ක් තියෙනවා. තව තියෙනවා මේකේ මේ තනි කොළ පාට. මේ කිසිම ලයින් එකක්, කිසිම ඉරක් යන්නේ නැති තනි කොළ පාට එකක් තියෙනවා. මේ විදිහට තමයි මගේ ඉන්ඩෝ ප්ලාන්ට් ටික තියෙන්නේ. මම මේ ටික තියන්නේ කොතනද කියලා ෂෝට් වීඩියෝ එකකින් පෙන්නන්න. පස්සේ හරි මං ඉස්සරහට තවත් ප්ලාන්ට් වීඩියෝ ගේනවා. සේල්ස් ගේනවා. ඔයාලට
හොඳයි කියලා හිතෙනවා නම් මගෙන් ප්ලාන්ට් ගන්න කැමති අය මාව subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.